ආයුබෝවන් මෙඩිසින් වර්ඩ් සිංහල YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් පීඩා විඳින නමුත් නිසි අවබෝධයක් නැති ગેස්ට්‍රයිටිස් රෝගය ගැනයි. ඔබත් නිතරම බඩදැවිල්ලෙන් හෝ බඩ පුරවා දැමීමෙන් පීඩා විඳින කෙනෙක් නම් මේ වීඩියෝව අවසානයේ වෙනතෙක් බලන්න. අද මම කරුණු 5කින් මේ පිළිබඳව ඔයාලව දැනුවත් කරනවා. එහෙනම් අපි බලමු පළමු කරුණ කුමක්ද කියලා. වේලාවට ආහාර ගැනීම. අපේ ආමාශයේ නිතරම අම්ල ශ්‍රාවය වෙනවා. ඔබ ආහාර ගන්නා වේලාව ප්‍රමාද කරන විට මේ අම්ල මගින් ආමාශයේ බිත්ති තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන වේල් තුන નિયમિત වේලාවට ගන්න අමතක කරන්න එපා. දෙවෙනි කරුණ තමයි අධික තෙල් සහ මිරිස් සහිත ආහාර. අධික ලෙස කුළුබඩු සහ තෙල් යෙදූ ආහාර ආමාශයේ තුවාල පෑරීමට හේතු වෙනවා. රෝගය පාලනය වනතුරු මෙවැනි ආහාර සීමා කිරීම ඉතා වැදගත් වෙනවා. තුන්වෙනි කරුණ තමයි වේදනානාශක පෙති භාවිතය. බොහෝ දෙනෙක් ඇඟපද වේදනාවට නිතර පාවිච්චි කරන සමහර වේදනානාශක පෙති නිසා ગેස්ට්‍රයිටිස් තත්ත්වය බරපතල වෙන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් රහිතව දිගින් දිගටම වේදනානාශක පෙති ගැනීමෙන් වළකින්න. හතරවෙනි කරුණ තමයි මානසික ආතතිය. ඔබ දන්නවාද? අධික මානසික වෙහෙස සහ ආතතිය නිසාත් ආමාශයේ අම්ල ශ්‍රාවය වැඩි වෙනවා. සුවදායක නිින්දක් සහ මනස සැහැල්ලුවෙන් තබා ගැනීම මේ රෝගයට හොඳ ඖෂධයක් වෙනවා. පස්වෙනි කරුණ තමයි වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ ගැනීම. ગેස්ට්‍රයිටිස් සඳහා ලබා දෙන ඔමෙප්‍රසෝල් සහ එසොමෙප්‍රසෝල් වැනි ඖෂධ નિયમિત මාත්‍රාවෙන් සහ નિયમિત වේලාවට බොහෝ විට ආහාරයට පෙර ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ කරුණු අනුගමනය කිරීමෙන් ඔබට ગેස්ට්‍රයිටිස් රෝගයෙන් සහනයක් ලබා ගන්න පුළුවන්. මේ වගේ වටිනා සෞඛ්‍ය තොරතුරු දිගටම දැනගන්න මෙඩිසින් වර්ල්ඩ් සිංහල මගේ YouTube channel එක subscribe කරන්න.